ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ වගේම ලෝකේ පුරාම ඉතාමත් බහුල ඒ වගේම ගොඩක් දෙනෙක් බය වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි කොලෙස්ටරෝල්. ගොඩක් අය හිතන්නේ කොලෙස්ටරෝල් කිව්වම ඒක ලෙඩක් කියලා. නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි. කොලෙස්ටරෝල් කියන්නේ අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම මේද වර්ගයක්. අපේ සෛල නිපදවන්න, හෝමෝන වර්ග හදන්න මේක ඕනෙමයි. ප්‍රශ්නේ ඇති වෙන්නේ මේකේ සමබරතාවය ගිලිහුණාමයි. අද මේ වීඩියෝ එකෙන් අපි විනාඩි කරමු කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද, නරක කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද, සහ මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා. හොඳ සහ නරක කොලෙස්ටරෝල් HDL සහ LDL කියන. අපි මුලින්ම බලමු මේකේ වර්ග දෙක ගැන. ඔයාලා අතහලා ඇති HDL සහ LDL කියන වර්ග දෙකක් තියෙනවා. අපි මේක සරලව තේරුම් ගමු. LDL low density lipoprotein කියන්නේ අපි සාමාන්‍යයෙන් නරක කොලෙස්ටරෝල් කියලා හඳුන්වන එකට. ඇයි මේකට නරකයි කියන්නේ? මේ වර්ගය රුධිර නාල ඇතුලේ තැන්පත් වෙලා නාල පටු කරනවා. හරියට වතුර බටයක් ඇතුලේ පාසි බැඳිලා වතුර යන එක නතර වෙනවා වගේ වැඩක් මෙතන වෙන්නේ. ඊළඟට තියෙන්නේ HDL high density lipoprotein. මේක තමයි හොඳ කොලෙස්ටරෝල්. මේකේ වැඩේ තමයි රුධිර නාලවල තියෙන අමතර කොලෙස්ටරෝල් ටික එකතු කරගෙන අක්මාවට අරන් යන එක. එතකොට අක්මාවෙන් ඒ ටික ශරීරයෙන් ඉවත් කරනවා. ඒ නිසා ඔයාගේ රුධිර වාර්තාවේ HDL මට්ටම වැඩි වෙන තරමට ඔයා ආරක්ෂිතයි. රෝග ලක්ෂණ සහ අවදානම. කොලෙස්ටරෝල් වල තියෙන භයානකම දේ තමයි මේක නිහඬ මාරේක්, සයිලන්ට් කිලර් වීම. මොකද කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණා කියලා අපේ ඇඟට ලොකු රෝග ලක්ෂණ මුලින්ම දැනෙන්නේ නැහැ. ඔයාට පපුවේ වේදනාවක් හෝ හුස්ම ගැනීමේ අපහසුාවක් කෙනෙකුට ගොඩක් වෙලාවට රුධිර නාල සෑහෙන ප්‍රමාණයකට අවහිර වෙලා ඉවරයි. රුධිර නාල පටු වුණාම හදවතට ලේ පොම්ප කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඒකෙන් තමයි අධික රුධිර පීඩනය ඇති වෙන්නේ. මේකේ අවසාන ප්‍රතිඵලය විදිහට හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වෙන්න පුරුවන්. ඒ නිසා තමයි වෛද්‍යවරු කියන්නේ නිතරම රුධිර පරීක්ෂණයක් කරලා මට්ටම පරීක්ෂා කරගන්න කියලා. පාලනය කරගන්නේ කොහොමද? හරි. දැන් අපි බලමු මේකෙන් බේරෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනි දේ තමයි කෑම පාලනය. ඔයාගේ කෑම වේලට වැඩිපුර තන්තු අඩංගු ආහාර එකතු කරගන්න. උදාහරණයක් විදිහට ඕට්ස්, එළවලු, පළතුරු සහ ධාන්‍ය වර්ග. විශේෂයෙන්ම සුදු ලුණු කියන්නේ කොලෙස්ටරෝල් පාලනයට ඉතාමත් ගුණදායක දෙයක්. රතු මස් වෙනුවට මාළු ආහාරයට ගන්න උත්සාහ කරන්න. දෙවෙනි දේ තමයි ව්‍යායාම. දිනකට විනාඩි 20ක් හෝ 30ක් වේගයෙන් එවිදින්න කුරුවන්නම් ඒක ලොකු වෙනසක් ඇති කරනවා. ඒ වගේම ඔයාට ශාරීරික බර නිසි මට්ටමක තබා ගැනීමත් ඉතාමත් වැදගත්. මතක තබා ගන්න බෙහෙත් වලට වඩා ජීවන රටාව වෙනස් කිරීමෙන් තමයි මේක ස්ථිරවම පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කොලෙස්ටරෝල් කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි, අවබෝධයෙන් පාලනය කරන්න ඕන දෙයක්. නිරෝගී ජීවිතයක් කියන්නේ අපි අද ගන්න පුංචි තීරණවල එකතුවක්. ඉතින් අදම ඔයාගේ කැම වේල ගැන හිතන්න, ටිකක් ඇවිදින්න පටන් ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.